අයිබෝන් අදත් මම ඔයාලා හමු වෙලා ආවා. ඇත්තටම මම අද කියලා දෙන්න හදන්නේ අපේ නිවස පිළිවෙලට හා පිරිසිදු තබා ගන්නේ කොහොමද යන්න. ඇත්තටම කාන්තා ඔබට කාන්තා මට අපේ මේ ඇත්තටම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කාර්ය බහුල බව. කාන්තාවගේ ලොකුම හතුරා විදිහට මම නම් පාවිච්චි කරන්නේ කාර්ය බහුල බව. ඇත්තටම රාජකාරියට යන කාන්තාවන්ට මේ පිළියම ඉතාම වැදගත් වෙයි. මම මේ රූපරාමු ටික කියන මගේ මාතෘකාවට අදාළ රූපරාමු ටිකක් ඔයාලට පෙන්නලම වැඩේ පටන් ගන්නම්. ඒක කොහොමද කරන්න යන්න මම මේ ඔයාලට කියලා දෙන්නම්. මම ඉස්සෙල්ලා අපේ චිත්‍රකරණය පෙන්වන්නයි යන්නේ. මෙන්න මේ වගේ කේක් අවශ්‍ය කේක් බඩු මේ ආකාරයෙන් තිබූ පසු ඔයාලට ඒ භාවිතා කරගන්න ලේසි සරලයි. මෙන්න මේ විදිහට මේ විදිහට කළා මේ අවශ්‍ය කේක් බඩු ගන්න. මෙන්න මේ විදිහට ඔබට අවශ්‍ය වෙන්නේ මේ එක්ස්ට්‍රා කප් එක නම් සරලවම ගන්න හැකියි. මේ එක්ස්ට්‍රා කප් එක අවශ්‍ය නම් එය සරලවම ගන්න හැකියි. මේ එක්ස්ට්‍රා කප් එක සරලම අපි මෙද එක්ස්ට්‍රා කප් එක සරලවම ගත්තා. ඒක ඔයාලට විශේෂයෙන්ම පිළියමක්. මේ වගේ ගෝව, ලීක්ස්, එළවලු වර්ග මේ විදිහට භාවිතා කරොත් ඒක ඉතාම වැදගත් දෙයක්. මම ඔයාලට මේක විශේෂයෙන්ම පෙන්නනවා. මොකද මගේවත් මට ගොඩාක්ම කියනවා රාම්පේ කොලයක් කඩාගෙන එන්න කියලා. ඇත්තට මේක මට හරිම වදයක්. සමහර දවසවල හොඳ රාම්පේ ගස් පිටින්ම ගෙන දුන්න අවස්ථාවක් තියෙනවා. ඇත්තට මේ විදිහේ මගේ අම්මා මට එක දිනක් කිව්වා මේ විදිහ ඔය හැමදාම යනවට වඩා එක දවසකින් ගොඩාක් ගෙනාවට පස්සේ ඒක හොඳ පිළියමක් වෙයි කියලා. ඉතින් මම එක දවසක් ගිහලා ගොඩාරියක් ඒව ගෙනාවා. දැන් වාත් මම පේනනම් එහෙම එකේ තිබෙන වාසිය. මෙන්න මේ විදිහට මේ ලස්සන කර්දමුංගු මෙතන තියෙනවා මේ කාරපීච්චා. මේ බලන්න මෙන්න මේ විදිහට අලංකාරව තබ්බව ගත්තන් පස්සේ කර්දමුංගු පරිස්සමට තියෙනවා. සිම්පල් ජොයෆුල් හවුස් එකට ප්‍රධාන කාර්යයක් වෙන්නේ මේක තමයි. හරි. මම ඔයාලට මේක පොඩි නැරඹීමට පුංචි ෆොටෝ එකක් ගහලා පැමිදෙන්න. මේකෙත් අපි රූප රාමුවක් ගන්න. ඉතින් පේනවා ඇති මම භාවිතා කරන පිළියම්. ඔයාලා හොඳට බලන්න. ඔයාලත් මේ පිළියම අනුගමනය කරන්න. මේ බලන්න. දැන් මම මගේ උඩ තට්ටුව පෙන්නන්න. මෙයත් හොඳින් පිරිසිදුව තියාගත්තා. ඔයාලා කුස්සියට කූඹියනවා නම් මෙන්න මේ විදිහට පුංචි චෝක් කෑල්ලක් කරේ යටි ගන්න. ඒකත් හොඳ පිළිබක් වෙයි. මෙන්න මේ ආකාරයෙන් මගේ උඩ ෆීචරය හඳුන්වා ගන්නවා. මේ මස් මාළු ඒ වගේම පිළිවෙලකට සකස් කරගත්තට පස්සේ මේ නිවැරදිව අපිට භාවිතා කරගන්න පුළුවන්. ඇත්තටම මගේ නිවසේ මස් මාළු ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න හදන්නේ මේකත්. මේකට මුදල් ඒ තරම් අවශ්‍ය වුණේ නැහැ. ඇත්තම කිව්වොත් මට මේකට අවශ්‍ය වුණේ පේපර් සේවියට් උරයක්. ඒක අපිට තියාගන්න පොඩි බකට් එකක්. මේ බලන්න. අපිට සරලව මේ විදිහට පේපර් සේවියට් එක එන කෙනෙක්ට දුන්න හැකියි. ඒකට එපස් මම පෙන්නන්නේ මේ වගේ රාක්කයක්. උඩ රාක්කයක් දැම්මම එයත් අපිට ඉතා පහසුවක් කර දෙනවා. ඒ වගේම මේ වගේ රාක්ක මේ වගේ කුළු බඩු වර්ග තියාගන්න. වගේ මේ වගේ අලංකාර බාල්දි අපිට ඉතා ප්‍රයෝජනවත්.
මේ අඳිගෑරෙප්පු තැබීම සඳහා වෙනම තැන් තියෙනවා. අකුළු බඩු තීම සඳහා වෙනම තැන් තියෙනවා. මේ බාන්න අපි මට අපේ මේ ධාන්‍ය වර්ග කොත්තමල්ලි මිරිස් උම්බලකඩ ඒ වගේම පරිප්පු කඩල පරිප්පු ඒ වගේ දේවල් අපිට පහසු වෙන මේ වගේ දෙයක් කරගත්තේ. මේ බන් පීරිසි තියන්න එකම එකයි. ඇත්තටම කිව්වොත් මේවට මුදල් ගැන ගොඩාක් අය මේව භාවිතා කරන්නේ ගොඩක් අය මුදල් ප්‍රශ්න හිතනවා. ඒ වුණාට ඇත්තටම මුදල් ඒම බය වුණාට මුදල් වියදම් කරලා ගද්දි තියෙන ලස්සන ගැන බලද්දි ඇත්තටම මම නම් හිතන්නේ මුදල් වලටත් වඩා ඒ ලස්සන විකුණන්න බෑ කියලා.